අයිබෝන් අපේ channel එකට මම ඕගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි හදන්න යන්නේ chicken devil එකක්. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉතින් මුලින්ම මම chicken ටික හොඳට හොදගෙන මේ විදිහේ කෑලි වලට කපාගෙන වාචනයකට එකතු කර ගන්නවා. ඊළඟට මේ විදිහට මම කපාගත්ත chicken වලට මිරිස් කුඩු එකතු කර ගන්නවා. දැන් මම මේකට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරලා හොඳට දෙහි ටිකක් එකතු කර ගන්නවා. ඉතින් මේ වෙලාවේදී අපි මේක චුට්ටක් හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරගත්ත මේ chicken එක මම marinate වෙන්න විනාඩි 20ක් විතර තියනවා. ඒ අතර මම මේකට ඕන කරන අනිත් දේවල් ටික ලෑස්ති කරගන්න යන්නේ. ඉතින් මේකට මම ලුණු ගෙඩියක් එකතු කර ගන්නවා. ඔගොල්ලෝ ලුණු ගෙඩිය කපනකොට ගොඩක් ලොකු කෑලි කපන්නත් එපා. ගොඩක් පොඩියට කෑලි කපා ගන්නත් එපා. මේ විදිහට සාමාන්‍ය ප්‍රමාණයට ලුණු ගෙඩිය කපා ගන්න. ඊළඟට මම මේකට මාළු මිරිස් සාමාන්‍ය ප්‍රමාණයට කපලා තියා ගන්න. දැන් මම මේකට තක්කාලි, අමු මිරිස් මේ විදිහට කපලා තියා ගන්නවා. මං මේකට අන්නාසි ටිකකුත් සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපලා තියා ගන්නවා. ඊළඟට මං මේකට කොච්චි පොඩි ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඉතින් ඕගොල්ලෝ ටිකක් මේක සැරට කන්න ආස නම් කොච්චි මේ විදිහට එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේක කොච්චි ඒ වගේම අන්නාසිත් අකමැති නම් එකතු කරන්න නැතුව මේක හදා ගන්න පුළුවන්. දැන් මං වාජනයක් අරගෙන මේකට තෙල් ටිකක් එකතු කර ගන්නවා. තෙල් ටික හොඳට රත් වෙගෙන එනකොට මං මැරිනේට් කරගත්ත chicken ටික මේකට එකතු කර ගන්නවා. ඉතින් මේ chicken ටික රන්වන් පාටට බැදීගෙන එනකොට අපිට මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. ඊළඟට මම වෙනම භාජනයකට තෙල් ටිකක් ආයෙමත් එකතු කරගන්න. මේකට මම තලාගත්ත ඉඟුරු සුදුලුණු ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මං මේකට රම්පෙ කරපිංචා එකතු කර ගන්නවා.
ඉතින් මේ වෙලාවට ඕගොල්ලන්ට මේක මේ විදිහට හදනකොට හොඳ සුවඳක් එන්න ඕනේ. ඊළඟට මං මේකට කෑලි මිරිස් කුඩු ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මං මේකට සෝයා සෝස් ටිකකුත් එකතු කර ගන්නවා. මේ වෙලාවේදී ඔයගොල්ලෝ මේක චුට්ටක් හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් ඒ අතරතුර මං මේකට කලින් කපාගත්ත අමු මිරිස්, ලූණු එකතු කර ගන්නවා. දැන් මං මේකට මාළු මිරිස් ටිකක් එකතු කර ගන්නවා. ඒත් එක්කම මං මේකට රතු ලූණු ටිකකුත් එකතු කර ගන්නවා. ඉතින් මේ රතු ලූණු මේ විදිහට එකතු කරගද්දි මේකේ රසය අපිට තවත් වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මම මේකට අපි කපාගත්ත කොච්චි ටික එකතු කර ගන්නවා. දැන් මම මේකට තක්කාලි සෝස් ටිකක් එකතු කරලා මේක හොඳින් කලවම් කර ගන්නවා. ඉතින් මේ වෙලාවේදී මම අපි කලින් බැදගත්ත චිකන් ටික මේකට එකතු කර ගන්නවා. මේ වෙලාවේදී අපි ආයෙමත් මේක හොඳට ටිකක් කලවම් කරගන්න ඕනේ. දැන් අපි මේකට කපාගත්ත තක්කාලි ටික එකතු කරලා හොඳට ටිකක් කලවම් කරලා ඊළඟට අන්නාසි ටිකත් එකතු කර ගන්නවා. ඉතින් ඒත් එක්කම මං මේකට ග්‍රීන් පීස් ටිකකුත් එකතු කර ගන්නවා. ඉතින් ඕගොල්ලන්ට කැමති නම් ග්‍රීන් පීස් එකතු නොකර ඉන්නත් පුළුවන්. ඉතින් මේ චිකන් ඩෙවල් එක ටිකක් අපි වෙනස් විදිහට හදපු චිකන් ඩෙවල් එකක්. ඉතින් ඕගොල්ලොත් මේක හදලා බලලා ඕගොල්ලන්ගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අද අපිත් එක්ක මුලින්ම එකතු වෙන්න අපේ අලුත් යාළුවන්ට channel එක subscribe කරන්න කියලත් අපි ආදරෙන් මතක් කරනවා. ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.